සුබ දවසක් ඔයාලා හැමෝටම UGK Logs YouTube channel එකට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද දවසේත් විශේෂ වීඩියෝ එකක් අරගෙන එන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මේකත් කලා ප්‍රදර්ශනයක් සම්බන්ධව Fairway Colombo Art and Jazz ප්‍රදර්ශනය ගැන තමයි අද වීඩියෝ එකකින් ගෙන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ප්‍රදර්ශනය කොළඹ එක රෝහල් මාවතේ ඒ කියන්නේ පැරණි ඩච් හොස්පිටල් ස්ට්‍රීට් එකේ තමයි පැවැත්වෙන්නේ. WTC එක හරියේ. ඉතින් මේ ප්‍රදර්ශනය නම් කරලා තියෙන්නේ Fairway Colombo Art and Jazz on the Street කියලා නමින්. මේකේ විශේෂත්වය තමයි කලාව හා සංගීතය එකට මුසු වෙන ආකාරයට මේ ඉවෙන්ට් එක සංවිධානය කරලා තියෙන එක. මේක පවත්වන්නේ Fairway Holdings ආයතනය. ඒ ආයතනයට අනුබද්ධව තියෙන Fairway Colombo හොටෙල් එක මගින් තමයි මේක පවත්වන්නේ. ඉතින් මේක මේ ස්ථානයේ පවත්වන නවත මහා අපූර්ව ඉවෙන්ට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේ ප්‍රදර්ශනය මේ ස්ථානයේ පවත්වන්න පටන් අරගෙන තියෙන්නේ 2018 වසරේ. එතන ඉඳලා සෑම මාසයකම මේ ප්‍රදර්ශනය පවත්වලා තිනවා. ඊට පස්සේ රටේ ඇතිවෙච්ච විවිධ ගැටලු සහ ප්‍රශ්නත් එක්ක මේ ඉවෙන්ට් එක නැවතිලා තිබිලා නැවතත් මේක 2024 ඔක්තෝබර් මාසයේ ඉඳලා තමයි මේක නැවත පටන් අරගෙන තියෙන්නේ. පටන් අරගෙන ඉදිරියට කරගෙන යනවා. ඉතින් මේ ප්‍රදර්ශනය හැම මාසයකම අන්තිම සතියන්තයේ දවස් දෙක තමයි පවත්වන්නේ. උදේ 10 ඉඳලා රාත්‍රී 10 වෙනකල් මේ ප්‍රදර්ශනය පැවැත්වෙනවා. ඉතින් මේකේ ලංකාවේ කලාකරුවන්ට තමන්ගේ හැකියාවන් තමන්ගේ දක්ෂතාවයන් කුසලතාවයන් ප්‍රදර්ශනය කරන්න ඒවට වටිනාකමක් ලබා ගන්න ලංකාවේ තියෙන අවස්ථා සීමිත නිසා මේක ඉතාමත් වටිනා අවස්ථාවක්. ඇතරම කලාපල ඇරුණාම මේ තියෙන ඉවෙන්ට් එක මාසිකව මාස්පතා පවත්වන එක ඉතාම වටිනවා ලංකාවේ කලාකරුවන්ට තමන්ගේ දක්ෂතා එළි දක්වන්න මේ ස්ථානයට ඇවිල්ලා. ඉතින් මේක තියෙන්නේ කොළඹ කොටුව ඒ ආශ්‍රිත ප්‍රදේශය නිසා මේ ආශ්‍රිතව බොහෝමයක් විදේශිකයන් ගැවසෙන තැනක්. ඉතින් මේ හේතුව නිසාම ලංකාවේ කලාකරුවන්ට ඔවුන්ගේ දක්ෂතා විදේශිකයන්ට පෙන්වන්න මෙතන හොඳ ස්ථානයක් විදිහට හඳුන්වන්න පුළුවන්. මොකද ටුවරිස්ලා විශාල වශයෙන් මේ ස්ථානයේ ගැවසෙනවා, මේ ස්ථානට නිතර යනවා එනවා. එතකොට ඒ වගේම ලංකාවේ අයටත් කලාවට ආදරය කරන, කලා නිර්මාණ අගය කරන කලා රසිකයන් ඒ වගේ අයත් මේ ස්ථානට පැමිණෙනවා. ඉතින් ඔවුන්ටත් මේ සියලු දෙනාටමත් මේ ඉවෙන්ට් එක අලුත් අත්දැකීමක් වෙනවා. ලංකාවේ කලාකරුවන් හඳුනා ගන්න, ඔවුන්ගේ දක්ෂතා බලන්න, ඔවුන් සමග කතා බහ කරන්න. ඉතින් මේ වගේ නොයෙකුත් දේවල් මෙතනින් සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා මේක විශේෂ තැනක්, විශේෂ අවස්ථාවක්, විශේෂ ඉවෙන්ට් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ලංකාවේ ප්‍රවීණ කලාකරුවන්, නව කලාකරුවෝ මේ හැමෝම මෙතන කලා ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. ඉතින් මේ ප්‍රදර්ශනයේ චිත්‍ර නිර්මාණ, මූර්ති නිර්මාණ, විවිධ කැටයම් වර්ග, ඒ වගේම බතික් නිර්මාණ මේ ආදී නොයෙකුත් දේවල් මෙතන ප්‍රදර්ශනයට තියලා තියෙනවා. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ බතික් නිර්මාණයත් එක්ක එතන මේ අවස්ථාවේම ලයිව් අඳින්න අවස්ථාව සලසලා තියෙනවා. බලන්න එන අයටත් ඒකත් හරිම අලුත් අත්දැකීමක් වෙනවා. ඊටම ලස්සන අලංකාර බතික් නිර්මාණ තිබුණා මේ වර ප්‍රදර්ශනයේදී. ඒ වගේම මේ ස්ථානයේ ලයිව් අඳින දේවලුත් සිද්ධ වෙනවා. ඒ අවස්ථාවත් මම වීඩියෝ කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. මෙතන තියෙන මූර්ති නිර්මාණ කිහිපයක් යකඩ වලින් කරපු. ඒ වගේම විවිධ ඩ්‍රෝවින් ආටිස්ලා, පෙන් ඩ්‍රෝවින් කරන අය, මූර්ති නිර්මාණ කරන අය, ට්‍රැඩිෂනල් ආර්ට් කරන අය, තෙල් සායම් වලින් අඳින අය, වෝටර් කලර් වලින් අඳින අය, මේ ආදී නොයෙකුත් මාධ්‍ය භාවිතා කරමින් තමන්ගේ කලා නිර්මාණ කරන අය මේ ස්ථානයේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා.
මෙවර සම්බන්ධ වෙලත් හිටියා බොහෝ අය. මේ රෝහල් මාවතේ වීදිය නැත්නම් ස්ට්‍රීට් එක දෙපැත්තෙම මේ ප්‍රදර්ශන කුටි විදිහට මේවා සංවිධානය කරලා තියෙන්නේ. එතකොට දෙපැත්තෙම බලන්න පුළුවන්. දවස පුරාම උදේ 10 ඉඳලා රාත්‍රී 10 වෙනකල් මේ ස්ථානයේ මේ ඉවෙන්ට් එක යනවා. ඉතින් මේ විදිහට ඒ අවස්ථාවේ ලයිව් වැඩ කරන ආටිස්ලා ඉන්නවා, අඳින අවස්ථා තියෙනවා. මෙතන ඒ වගේ අවස්ථාවක් මේ වීඩියෝ කරලා තියෙන්නේ. මේක අලුත් අත්දැකීමක්. මේක බලන්න එන අයට විශේෂ අත්දැකීමක්. කලාකරුවන්ට, ඒ වගේම ඒ කලා රසිකයින්ට, ගැනුම්කරුවන්ට ඕනම කෙනෙකුට ඇවිල්ලා බලන්න, ඒ අත්දැකීම විඳ ගන්න, කලාකරුවන් මුණ ගැහෙන්න, උන් සමග අදහස් ෂෙයා කරගන්න. ඊටම වටිනා තැනක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙතන තියෙන තවත් පහසුකමක් තමයි මේ අපිට අවශ්‍ය කලාකරුවන්ට අවශ්‍ය කරන පුටු, මේස ඒ ආදියත් මෙතනින්ම සපයනවා. ඒ වගේම ඒ රෙදි පවා එතනින් සුදු රෙදි පවා ඒවට දාලා දෙනවා. ඉතින් එතන ලොකු සේවාවක් කරනවා කලාකරුවන්ට, ලොකු උදව්වක් වෙනවා ඒක. එතකොට තමන්ගේ කලා නිර්මාණ ගෙනල්ලා එතන ප්‍රදර්ශනය කරන්න විතරයි අවස්ථාව තියෙන්නේ. මේ විදිහට නිතර මියුසික් එක්ක තමයි මේ ඉවෙන්ට් එක යන්නේ. හවසත් විශේෂ ඉවෙන්ට් එකක් එතන සූදානම් වෙනවා මියුසික් එක්ක රාත්‍රිය දක්වා. ඉතින් හරිම වෙනස් ස්වරූපයක අත්දැකීම් සමුදායක් එක්ක මේ ඉවෙන්ට් එක පැවැත්වෙනවා. කලාකරුවන්ට, ඒක බලන්න එන අයට ඒකාකාරී ගතියක් නැතුව හරිම අමුතු අලුත් වෙනස් අත්දැකීමක් සපයනවා. ඉතින් මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන ලංකාවේ විවිධ ප්‍රදේශවලින් විවිධ කලාකරුවන් එනවා. ඔවුන් තමන්ගේ චිත්‍ර, මූර්ති, ඒ වගේම බතික් නිර්මාණ, පොටරි ආර්ට් මේ ආදී නොයෙකුත් නිර්මාණ, ඒ වගේම තෙල් සායම් ආදීන් වැඩ කරන අය, දිය සායම් වලින් වැඩ කරන අය, පෙන් රෝවින් කරන අය, මේ ආදී නොයෙකුත් මාධ්‍ය භාවිතා කරමින් නිර්මාණ කරන අය මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙනවා. ඉතින් විවිධ නිර්මාණ රාශියක් මේ ප්‍රදර්ශනය තුළ දැක බලා ගන්න පුළුවන්. විවිධ මාධ්‍ය වලින් කරන දේවල්, විවිධ නිර්මාණ. කලාපොළ ඉවෙන්ට් එකෙන් පස්සේ තියෙන ලංකාවේ කලාකරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඒ වගේම කලා රසිකයින්ට ඒ ප්‍රදර්ශන බලන්න අවස්ථාවක් මේකෙන් උදා වෙනවා. ලංකාවේ ඉන්න කලා රසිකයින්ට, ඒ වගේම ආර්ට් මිලදී ගන්න අය, ඒ අයටත්, ඒ වගේම කලාවට ආදරය කරන අයට, ඕනෑම කෙනෙකුට
මේ ඉවෙන්ට් එකට ඇවිල්ලා බලලා මේ කලා නිර්මාණ රස විඳලා යන්න පුළුවන්, කලාකරුවන් හඳුනා ගන්න පුළුවන්. මාසිකව පැවැත්වෙන නිසා මේක තවත් ඉතාම වටිනා ඉවෙන්ට් එකක් වෙනවා. ඉතින් මටත් අවස්ථාව ලැබුණා මෙවර මේ ප්‍රදර්ශනයට සම්බන්ධ වෙන්න. මගෙත් කලා නිර්මාණ ප්‍රදර්ශන කුටියක් තිබුණා මේ ස්ථානයේ. අපිට හම්බුනේ BK එක පිටුපස්සේ තියෙන කොටස. තන කුටි 5ක් විතර වෙන් කරලා තිබුණා. කලාකරුවෝ 5 දෙනෙකුට විතර. නිතරම ටුවරිස්ට්ලා එනවා යනවා, ලංකාවේ අයත් එනවා යනවා, කලා නිර්මාණ බලනවා. මෙතන මූර්තියක් නිර්මාණ කරන අවස්ථාවක් වලට දකින්න පුළුවන්. මේ ස්ථානයේ ලයිව් පෝට්‍රේට් එකක් මේ විදිහට නිර්මාණය කරන අවස්ථාවක් මට වීඩියෝ කරගන්න අවස්ථාව ලැබුණා. ඉතින් මෙන්න මේ වගේ මේ ඉවෙන්ට් එකේ විවිධ දේවල්, විවිධ ක්‍රියාකාරකම්, කලා නිර්මාණ සහ පමණක් නෙවෙයි, ඒ විවිධ ක්‍රියාකාරකම්, විවිධ නිර්මාණයන් මේ ස්ථානයේ ඉන්න ගමන් කලාකරුවන් සමහර අය ලයිව් වැඩ කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒකයි මේ ඉවෙන්ට් එකේ විශේෂත්වය. මෙතන සිද්ධ වෙන්නේ මේ බතික් නිර්මාණ. මම කලිනුත් කිව්වා එතන විශාල කොටසක් වෙන් කරලා තියෙනවා. ඒ බතික් නිර්මාණයේ කලර්ස් පාවිච්චි කරලා ඕනෑම නිර්මාණයක් එක කරන්න, ඩිසයින් දාන්න. මෙතන පවතින ඉඩකඩ සීමිත නිසා රැෆල් එකක් මගින් තමයි මේ කලාකරුවන්ට මාසිකව මේ ස්ථානට තෝරලා ගන්නේ ප්‍රදර්ශනය කරන්න. මේක වෙනස්ම ඉවෙන්ට් එකක්. හවස 5 ඉඳලා ජෑස් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා රාත්‍රී 10 දක්වාම. ඉතින් මේක විදේශිකයන්ටත්, ලංකාවේ අයටත්, කලාකරුවන්ට, ඒ වගේම මෙතන එන ඕනෑම කෙනෙකුට නවම අත්දැකීමක්, අලුත් අත්දැකීමක් සපයනවා කියන එක තමයි මගේ විශ්වාසය. ඉතින් ඔයාලත් ඇවිල්ලා බලන්න පුළුවන් මේ ඉවෙන්ට් එක හැම මාසෙම අවසන් සතියන්තයේ දවස් දෙකේ සෙනසුරාදා ඉරිදා දෙකේ තමයි පැවැත්වෙන්නේ. උදේ 10 ඉඳලා රාත්‍රී 10 දක්වා. ඉතින් ඒ කාලය තුල ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලන්න පුළුවන්. ඇතුල්වීම නොමිලේ තියෙන්නේ. බලන්න කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. ඉතින් ඕනෑම කෙනෙකුට ඇවිල්ලා බලලා ඒ අත්දැකීම් ලබා ගන්න පුළුවන්, විඳ ගන්න පුළුවන්. ලංකාවේ කලාකරුවන් අඳුන ගන්න පුළුවන්, කතා බහ කරන්න පුළුවන්. මේ ආදී නොයෙකුත් ඊට ප්‍රස්තාව මෙතන සැලසීලා තියෙනවා. හොඳයි, එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා.
මේ වීඩියෝ එකට ඔයාලා කැමති නම් ලයික් එකක් දාන්න, තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා channel එකත් එක්ක දිගටම එකතු වෙන්න. මේ වගේ අලුත් වීඩියෝ නැවතත් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඉදිරියටත් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමු වෙනතුරු සුබ දවසක් ඔයාලා හැමෝටම. Thank you.